හෙලෝ කොනිච්චිවා අයබෝවන් කොහොමද ඔයාලට මං හිතනවා ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ SSW කියන්නේ මොකද්ද? ඒ SSW වලින් තියෙන එක්සෑම් වලින් කැටගරි මොනවද ලංකාවේ අයට යන්න පුළුවන්. ඒ වගේම අද මං කතා කරන්න බලාපොරොත්තු වෙනවා SSW වලින් ජපානයට ආවට පස්සේ අපිට හම්බෙන සැලරි එක, කියුරියෝ එක නැත්තම් පඩිය මොකද්ද, කීයද, කොහොමද ඒක ඕගොල්ලන්ට අතට හම්බෙන් කීයක් වගේද, කොච්චරක් කැපෙනවද, මේ හැමදේම හැම විස්තර ඇතුව අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් අපි බලමු මුලින්ම SSW වීසා කියන්නේ මොකද්ද කියලා. SSW වීසා කියන්නේ ස්පෙසිෆයිඩ් ස්කිල් වර්කර් කියන එක. ඒ කියන්නේ විශේෂ නිපුණතා සේවක කියන එක. SSW වලින් ඒ වීසා එක ජපානයෙන් හඳුන්වලා දුන්නේ ශ්‍රමදායකත්වයේ ජපානයට ලබා ගන්න ශ්‍රම හිඟයක් පවතින නිසා. එතකොට කර්මාන්ත ක්ෂේත්‍ර 14ක ඍජුවම සේවය කිරීම සඳහා හඳුන්වා දුන්න වීසා කාණ්ඩයක් තමයි මේක. ඉතින් මේක ඇත්තටම කිසිම රිස්ක් එකක් අවදානමක් නැතුව ඔයගොල්ලන්ට ජපානයට එන්න පුළුවන් වීසා කාණ්ඩයක්. එතකොට මේ ජපාන් භාෂා සහ නිපුණතා පරීක්ෂණ සමත් වෙලා ඒ වගේම වයස 18ට වැඩි වෙලා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්න විදේශිකයන්ට මේ ජපානයේ මේ වීසා එක යටතේ රැකියා කරන්න පුළුවන්. ජපාන් භාෂා දැනුම කියන එකෙන් මම අදහස් කළේ JLPT N4 නැත්නම් JFT කියන විභාග සමත් වෙන්න ඕන. ඒ වගේම නිපුණතා පරීක්ෂණය සමත් වෙන්න ඕනේ. ස්කිල් ටෙස්ට් එක. ඒ කියන්නේ ඔයා යන්න කැමති මොන කාණ්ඩයෙන්ද කියන එක ඔයා තීරණය කරලා ඊට පස්සේ ඔයාට පුළුවන් නිපුණතා පරීක්ෂණය සමත් වෙන්න. ඉතින් JFT කියන විභාගයයි නිපුණතා පරීක්ෂණය දෙකම තියෙන්නේ CPT, ඒ කියන්නේ computer based. එතකොට JFT පාස් වුණාට පස්සේ තමයි ගොඩක් අය නිපුණතා පරීක්ෂණයේ ස්කිල් ටෙස්ට් එක කරන්නේ. ඉතින් ඒක ඔයගොල්ලන්ගේ දැනුම මට්ටම අනුව ඔයගොල්ලන්ගේ කොන්ෆිඩන්ස් එක අනුව පුළුවන් ඒකට කොහොමද ආයුධම් කරන්නේ. ඒ දෙකම එකට ආයුධම් කරනවද නැත්නම් දෙක වෙන වෙනම ආයුධම් කරනවද කියලා ඔයගොල්ලෝ තීරණය කරන්න ඕනේ. එතකොට ඊට පස්සේ තියෙන්නේ ඔයගොල්ලන්ට ඉන්ටර්විව් එක සමත් වෙන්න. ඉතින් මේ ඉන්ටර්විව් එක තමයි වැදගත්ම දේ ඊට පස්සේ. ඉතින් ඔයා කොච්චර දැනුම ඇති කෙනෙක් වුණත් ඉන්ටර්විව් එකට මුණ දෙන විදිහ සහ ජපාන් භාෂාව හසුරන විදිහ ගොඩාක්ම බලපානවා ඉන්ටර්විව් එක සමත් වෙන්න. ඉතින් මම ඒ ගැන වැඩි විස්තර වෙනම වීඩියෝ එකකින් දාන්නම්. අපි බලමු එහෙනම් මොනවද මේ SSW වලින් ඔයගොල්ලන්ට යන්න පුළුවන් වීසා කැටගරි. ඒ කියන්නේ ඔයගොල්ලන් නිපුණතා පරීක්ෂණයකට ඔයා මුහුණ දෙනවා නම් ඒ නිපුණතා පරීක්ෂණයට පරීක්ෂණ තියෙන කාණ්ඩ මොනවද කියන එක අපි බලමු. ඉතින් මෙතන මම ඉංග්‍රීසි වලින් දාලා තියෙන්නේ ඔයගොල්ලන්ගේ වගේම ලංකාවේ වගේම පිටරට යාළුවොත් බලන නිසා මම සිංහලෙන් ඔයගොල්ලන්ට විස්තර කළාට ඒගොල්ලොන්ට සමහර වෙලට ට්‍රාන්ස්ලේට් කරගන්න පුළුවන්. නැත්නම් මේ විදිහට දැම්මහම ඒගොල්ලන්ට දල වශයෙන් අදහසක් ගන්න පුළුවන් මොකක් ගැනද මේ කියන්නේ, මොනවද මේ තියෙන්නේ කියන එක ගැන. ඉතින් මෙතන නම් මම දාලා තියෙන්නේ ලංකාවේ දැනට මේ වීඩියෝ එක දානකොට පවතින SSW ස්කිල් ටෙස්ට් එකේ කාණ්ඩ. එතකොට පළවෙනිම තියෙනවා නර්සින් කෙයා, දෙවෙනියට තියෙනවා ෆුඩ් සර්විස් ඉන්ඩස්ට්‍රි, තුන්වෙනියට ඇකොමඩේෂන් ඉන්ඩස්ට්‍රි, ඊට පස්සේ ඇග්‍රිකල්චර්, ඊට පස්සේ කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි,
ඊට පස්සේ එයාපෝට් ග්‍රවුන්ඩ් හැන්ඩලින්, ඔටෝමොබයිල් ට්‍රාන්ස්පෝර්ටේෂන් බිස්නස් සහ බිල්ඩිං ක්ලීනින් කියන කැටගරීස් තමයි ඔගොල්ලන්ට දැනට නිපුණතා පරීක්ෂණය විදිහට තෝරගන්න පුළුවන් කාණ්ඩ. එතකොට මෙතනින් දැනට ලොකුම හයි ඩිමාන්ඩ් එකක් තියෙන්නේ. ඒ කියන්නේ ඔගොල්ලන්ට මෙහෙට ගන්න තියෙන ප්‍රවණතාවයේ වැඩිම කාණ්ඩය තමයි නර්සින් කෙයා. එතකොට මෙහෙට කියන්නේ ජපානයට. එතකොට නර්සින් කෙයා වලින් යන අයට තියෙන වරප්‍රසාදත් මම හිතන්නේ වැඩි. ඒ කොහොම වුණත් මේ ඊළඟට තියෙනවා ෆුඩ් සර්විස්. ෆුඩ් සර්විස් තමයි මමත් ඇවිල්ලා ඉන්නේ. එතකොට ෆුඩ් සර්විස් වලත් හොඳ සහ නරක දෙකම තියෙනවා. හැම එකෙම හොඳ සහ නරක තියෙනවා. ඉතින් මම මගේ අත්දැකීම් ඔයගලන්ට එක්ක බෙදා ගන්නත් බලාපොරොත්තුෙන් ඉන්නවා වෙනම වීඩියෝ එකකින්. ඊළඟට තියෙනවා accommodation industry. මේ දෙක පටල ගන්න අයත් ඉන්නවා. food service industry තියෙන restaurant කරන අයට විතරයි. ඒ කියන්නේ restaurant වල විතරයි ඔයගලන්ට වැඩ කරන්න පුළුවන්. accommodation industry වල අයට පුළුවන් hotel වල වැඩ කරන්න. ඒතකොට food service industry කියලා මෙහි ජපාන් අය ඒගොල්ලන්ගේ hotels රියුකාන් ඒවට ගන්න අය ඉන්නවා. රියුකාන් නම් සාමාන්‍යයෙන් ඒක ප්‍රශ්නයක් නැහැ. ෆුඩ් සර්විස් වලින් ඇවිල්ලා හොටල්ස් වල කිචන් එකේ වැඩ කරනවා නම් ඒකත් ප්‍රශ්නයක් නැහැ. සර්ව් කරනවා නම් ඒ කියන්නේ කෑම පිළිගැනීම කරනවා නම් ඒකත් ප්‍රශ්නයක් නැහැ. ඒ ඔක්කොමත් එක්ක තව ඕගොල්ලෝ රූම් සර්විස් ඒ කියන්නේ මේ බෙඩ් මේකින් වගේ ඒ කියන්නේ ක්ලීන් කරන දේවල් ඒ වගේ දේවල් කරනවා නම් අවදානමක් තියෙනවා. ඉමිග්‍රේෂන් එකෙන් දැනගත්තොත් ඒක ප්‍රශ්නයක් වෙනවා. මොකද ඒවා අදාළ වෙන්නේ accommodation industry කියන කැටගරි එකට. එතකොට ඒ අවදානමත් එක්ක ඉතින් තමයි එහෙම කරන අයට වැඩ කරන්න වෙන්නේ. මොකද මටත් ඒ එක්ස්පීරියන්ස් එක තියෙනවා. මම ඒ එක්ස්පීරියන්ස් එක වෙන වීඩියෝ එකකින් ඔයගලන්ට ගේන්නම්. ඊළඟට ඇග්‍රිකල්චර් තියෙනවා. ඇග්‍රිකල්චර්ත් ඉතින් ගොඩක් අය හරිම ටිකක් අකමැති කාණ්ඩයක්. නමුත් මොකද ඒක අර කාලයකට පමණයි සමහර අයට ජොබ් තියෙන්නේ, සීත කාලයට නැහැ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. කොහොම වුණත් ඒකට කැමති අයට ඒකට ලියන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි ඒකත් ඉතින් හොඳ සහ නරක තියෙනවා. කන්ස්ට්‍රක්ෂන් වල ඇත්තටම සීත කාලේද රාස්නේ කාලේද කියලා නෑ. හැර එළිය වැඩ කරන්න ඇග්‍රිකල්චර් වගේම තමයි. එළියේ ගොඩාක් වැඩ කරන්න තියෙනවා. ඊට පස්සේ එයාපෝට් ග්‍රවුන්ඩ් හැන්ඩලින් නම් එච්චර ප්‍රශ්නයක් නෑ. හැබැයි මම හිතන්නේ හෙවි ලිෆ්ටිං ඇති. ඇත්තට මම දන්නේ නැහැ ගැන. ඊට පස්සේ ඔටෝමොබයිල් ට්‍රාන්ස්පෝර්ටේෂන් බිස්නස් කියන එක කැටගරිස් 3කට වෙන් වෙනවා. ඇග්‍රිකල්චර් වගේම තමයි අර සත්ත්ව පාලනය සහ කෘෂිකර්මාන්තය දෙකම ඒ කියන්නේ එක දෙකකටනේ තියෙන්නේ. ඒ වගේ ඔටෝමොබයිල් ට්‍රාන්ස්පෝර්ටේෂන් බිස්නස් එකත් 3කට බෙදෙනවා. ට්‍රක් වලටයි, ටැක්සි වලටයි, බස් වලටයි. ඉතින් ඒ තුنين එකක් තමයි ඔයගලන්ට තෝරගන්න පුළුවන්. ඊළඟට බිල්ඩින් ක්ලීනින් තියෙනවා. ඉතින් මේ කැටගරීස් වලින් ප්‍රොමෙට්‍රික් සයිට් එකේ කරන්න පුළුවන් නර්සින් කෙයා, ෆුඩ් සර්විස්, ඇකොමඩේෂන්, ඇග්‍රිකල්චර්, කන්ස්ට්‍රක්ෂන් කියන ටික. ඊට පස්සේ එයාපෝට් ග්‍රවුන්ඩ් හැන්ඩලින්, ඔටෝමොබයිල්, බිල්ඩින් ක්ලීනින් කියන ටික කරන්න පුළුවන් වෙනම සයිට් තියෙනවා. ඒකත් මම ඔයගොල්ලන්ට වෙනම කියලා දෙන්නම් කොහොමද ඒ වගේ සයිට් එකකින් ගිහින් ඇප්ලයි කරන්න කියලා. ඊට පස්සේ අපි බලමු මන්ත්ලි සැලරි එක කොහොමද කියලා. හරි, මෙතන මන්ත්ලි සැලරි එක කියන්නේ අපිට මාසිකව හම්බ වෙන පඩිය. එතකොට මෙතන මම දල වශයෙන් තමයි හැමදේම අරගෙන තියෙන්නේ. එතකොට අපි මේක දල වශයෙන් ගත්තොත් අපි හිතමු අපිට යෙන් 2,10,000ක මුදලක් පඩිය වශයෙන් හම්බ වෙනවා කියලා.
ඒ කියන්නේ දල වශයෙන් ලංකාව මුදලින් රුපියල් 4,22,000. එතකොට ඒකෙන් හෙල්ත් ඉන්ෂුරන්ස් එක විදිහට අපිට කැපෙනවා 12,100ක්. ඒක පඩියානුව තමයි හැදෙන්නේ. එතකොට මේ 2,10,000ට අනුව තමයි මේ හැමදේම මම හදලා තියෙන්නේ. දල වශයෙන් මේවා හිමි යන්න පුළුවන්. එතකොට ඊළඟට අපිට එම්ප්ලොයිමන්ට් ඉන්ෂුරන්ස් කියලා කැපෙනවා 1,160ක්. එතකොට පෙන්ෂන් එකට කැපෙනවා 20,130ක්. සහ ඉන්කම් ටැක්ස් එක විදිහට කැපෙනවා 3,160ක්. ඉතින් මේවා ඒ සමහර කම්පැනියෙන්ම තමයි මේවා කපලා ඔයගොල්ලන්ට අතට දෙන්නේ. ඉතින් ඔයාලට ගෙදර ගෙනියන්න පුළුවන්. නැත්තම් අතට හම්බ වෙනවා මේ හැමදේම කැපිලා 1,73,450ක්. එතකොට දල වශයෙන් රුපියල් 3,46,900ක් හම්බ වෙනවා. ඊට පස්සේ අපි බලමු තව තියෙනවනේ අපිට වියදම් වෙන දේවල්. එතකොට හවුස් රෙන්ට් එක මම මෙතන අරන් තියෙනවා කොළ 5ක්. ඒ කියන්නේ 50,000ක්. සාමාන්‍යයෙන් මේක අඩු වෙන්න පුළුවන් ඈත ගම්වල ඉන්න අයට. ටෝකියෝ නම් ටිකක් මේ ගණන් වගේ තමයි යන්නේ. මේකට වැඩි යන්නත් පුළුවන්. ඒක ඔයා ගන්න හවුස් එක නැත්නම් අපාර්ට්මන්ට් එක අනුව වෙනස් වෙනවා. එතකොට ඉන්න කට්ටිය අනුව බෙදෙන්නත් පුළුවන්. දෙන්නෙක් ඉන්නවා නම් දෙකකට බෙදෙන්න පුළුවන්. එහෙම බෙදෙන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ කෑමට කොළ 5ක් මම වෙන් කරලා තියෙනවා. ඒක ඔයගොල්ලෝ ජීවත් වෙන විදිහ අනුව වෙනස් වෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට වැඩ කරන තැනින් කෑම හම්බෙනවා නම් මේ විහිදම අඩු වෙනවා. ඉතින් ඊට පස්සේ ට්‍රාන්ස්පෝර්ටේෂන් වලට විහිදම කොලයක් මම දාලා තියෙනවා 10,000ක්. එතකොට 10,000ක මුදලක් නොයන්නත් පුළුවන්, යන්නත් පුළුවන්. මම මේක දල වශයෙන් මෙතන අරන් තියෙන්නේ. ඊට පස්සේ ෆෝන් බිල් එකට මම 7,000ක් දාලා තිනවා. ඒක ෆෝන් බිල් එක ඕගොල්ලන් අරන් තියෙන පැකේජ් එක අනුව වෙනස් වෙනවා. ඊට පස්සේ අනිත් ඒවාටත් මම 5,000ක් විතර වියදම දාලා තියෙනවා. ඉතින් මේ හැමදේම ඕගොල්ලන්ගේ ජීවත් වෙන විදිහට මේවා වෙනස් වෙනවා. ඊට පස්සේ හැමදේම කැපිලා අපිට ඉතුරු කරන්න පුළුවන් මෙන්න මේ වගේ දල වශයෙන් මෙන්න මේ වගේ ගාණක්. ඉතින් කෙනෙක්ට හිතෙන්න පුළුවන් අතරම මේ ගාණ මදි කියලා. ඉතින් මම මේ අරන් තියන්නේ කොළ 21. ඒ කියන්නේ 2,10,000කයෙන් ප්‍රමාණයක පඩියක් අරගෙන. ඉතින් ඒක වැඩි වෙන්න පුළුවන් කෙනෙක්ගේ. 25 යන ගන්න අය ඉන්නවා. එතකොට 30 විතර ගන්න අය ඉන්නවා. ඊට පස්සේ allowance හම්බෙන අය ඉන්නවා. ඉතින් ඒක වෙනස් වෙන්න පුළුවන්. මම මේ අරන් තියන්නේ දල වශයෙන්. ඊට පස්සේ අපි බලමු ඊළඟට මේ මට හම්බෙච්ච එක මාසෙක හම්බ වෙච්ච පඩිය. එතකොට මගේ තියෙන්නේ ෆික්ස්ඩ් සැලරි එකක් නෙවෙයි. ඒ කියන්නේ මට හම්බෙන්නේ පැයට මේ ප්‍රමාණය තමයි හම්බෙන්නේ. එතකොට සමහර කම්පැනි වල මාසෙට මේ ගාණ දෙනවා කියලා. එතකොට ෆික්ස් OT එකක් තියෙනවා. එතකොට ඒ ගාණන් වලට තමයි ඕගොල්ලන්ට ඒ හම්බ වෙන්නේ. එතකොට ඔයාට ඒ සැලරි එක ඔයා දන්නවා ඔයාට කොච්චරක් මේ මාසේ හම්බෙනවද කියලා. හැබැයි තව සමහර ඒවා මම වැඩ කරන තැන්වල වගේ පැයට ප්‍රමාණය තමයි හම්බ වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපිට අතට හම්බෙන ගමන් දන්නේ නැහැ අපි කොච්චරක් වැඩ කළාද, අපිට කොච්චරක් හම්බෙනවද කියලා. එතකොට මම මේක විස්තර කරන්නම් ඔයගොල්ලන්ට. හයි, මෙතන net salary කියලා තියෙනවා. net salary එක විදිහට දීලා තියෙන්නේ 1,70,251යි. ඒ කියන්නේ මේක තමයි මට අතට හම්බ වෙච්ච ගාණ. හරිද? ඊට පස්සේ අපි යන් ඇටෙන්ඩන්ස් වලට. ඇටෙන්ඩන්ස් වල මේ තියෙන්නේ මම වැඩ කරපු දවස් ගාන, පැය ගාන. හරිද? එතකොට මෙතනින් මුලින්ම තියෙනවා
මම වැඩ කරපු දින ගාන. එතන තියෙන්නේ දවස් 19යි. ඉතින් ඒක ඔගොල්ලෝ වැඩ කරන දින ගාන තමයි මෙතන ඔයගොල්ලන්ට හම්බෙනකොට වැටෙන්නේ. එතකොට ඊළඟට තියෙනවා මෙතන 10යි කියලා තියෙනවනේ. එතන තියෙන්නේ remaining paid vacation days ටික. ඊට පස්සේ තියෙනවා total working hours. එතකොට මේ තියෙන්නේ මම මේ දවස් ගානට වැඩ කරපු පැය ගාන. එතකොට මෙතන ඊළඟට තියෙනවා මම දවල් දවසේ වැඩ කරපු පැය ගාන. ඊළඟට තියෙනවා මම වැඩ කරපු ඕවර් ටයිම් ප්‍රමාණය. ඒ කියන්නේ වැඩියෙන් වැඩ කරපු පැය ගාන. ඊට පස්සේ තියෙනවා හැබැයි මෙතන මේ 10 කියලා තියෙන්නේ මේ සතියකට මම OT විදිහට වැඩ කරපු ප්‍රමාණය. එතකොට මෙතන තියෙන්නේ 23යි කියලා මම සම්පූර්ණයෙන්ම වැඩ කරපු OT ප්‍රමාණය මාසෙට. එතකොට ඊළඟට තියෙනවා late night time එක. එතකොට මේ පැය ගාන වෙන්නේ සාමාන්‍යයෙන් මම මෙතන මෙහි සාමාන්‍යයෙන් රෑ 10න් පස්සේ වැඩ කරනවා නම් පඩිය වැඩි වෙනවා. එතකොට පැයට ගෙවන ගාන වැඩි වෙනවා. එතකොට ඒ පැය ගාන තමයි මේ තියෙන්නේ. 10න් පස්සේ මම වැඩ කරපු පැය ගාන. එතකොට මේ තියෙන්නේ ඇත්තටම මම ගියපු දවස් ටිකයි මම වැඩ කරපු පැය ගානයි. හරිද? ඊට පස්සේ තියෙනවා ඩිඩක්ෂන්ස් කියලා. ඩිඩක්ෂන්ස් කියන්නේ මගේ පඩියෙන් ඒගොල්ලෝ කපාගත්ත ප්‍රමාණය. එතකොට මුලින්ම තියෙන්නේ හෙල්ත් ඉන්ෂුරන්ස් එක. හෙල්ත් ඉන්ෂුරන්ස් එකට 12100ක් කැපිලා තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ පෙන්ෂන් එකට 20130ක් කැපිලා තියෙනවා. ඊළඟට මෙතන 1158යි කියලා තියෙන්නේ ඉන්ෂුරන්ස් ප්‍රීමියම් එක. ඉන්ෂුරන්ස් ප්‍රීමියම් එකක් සාමාන්‍ය තියෙන ලොකු කම්පැනි වල තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. ඒක කම්පැනියට වෙනස් වෙනවා. ඊළඟට තියෙනවා සෝෂල් ඉන්ෂුරන්ස් ප්‍රීමියම්ස් කියලා. ඉතින් මෙතන තියෙන්නේ මේ සම්පූර්ණ ඉන්ෂුරන්ස් එකේ ප්‍රමාණය, මේ සම්පූර්ණ ගාන. ඊට පස්සේ මෙතන තියෙනවා මම රෙස්ටුරන්ට් එකෙන් කාපු බිල් එක. එතකොට එකේ මාසෙකට නෙවෙයි, මට හිතුණොත් තමයි මම කන්නේ. ඉතින් රෙස්ටුරන්ට් එකෙන් සාමාන්‍යයෙන් මම කන කෑමකට 350යෙන් 350 වෙන්නේ. ඉතින් ඒ ප්‍රමාණය එකතු වෙලා තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා යුනියන් එකක්. යුනියන් එකටත් 950ක් කපා ගන්නවා. හැම කම්පැනි එකේම මේ යුනියන් එක නැහැ. ඊට පස්සේ ඉන්කම් ටැක්ස් එක විදිහට 3160ක් කැපිලා තියෙනවා. හරිනේ. ඊට පස්සේ මෙතන තියෙනවා පේමන්ට් එක. ඒ කියන්නේ මට කොයි ඒවටද මට ගෙවලා තියෙන්නේ කියන එක තමයි මෙතන තියෙන්නේ. එතකොට බේසික් සැලරි එක විදිහට මට හම්බෙලා තියෙනවා 1,88,773. ඊට පස්සේ ඕවර් ටයිම් වලට මට මේ මෙතන තිබුණ පැය ගානට මට ගෙවලා තියෙනවා 7,225ක්. ඊට පස්සේ රෑ වැඩ කරපුවට මට ගෙවලා තියෙනවා 4,319ක්. ඊට පස්සේ ට්‍රාන්ස්පෝර්ටේෂන් වලටත් මට ගෙවලා තියෙනවා 10,280ක්. එතකොට සම්පූර්ණයෙන්ම මට ගෙවලා තියෙන්නේ මෙන්න මේ ප්‍රමාණය මගේ පඩිය විදිහට. ඒ කියන්නේ 2,10,597ක්. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. මෙන්න මෙතන අද කියන එකේ අන්තිමට තියෙනවනේ. එතන තියෙන්නේ මට පැයකට ගෙවපු ගාන. එතකොට මේ ප්‍රාන්තයේ මෙච්චර තමයි සාමාන්‍යයෙන් අවම පඩිය විදිහට පැයකට හම්බ වෙන්නේ. ඉතින් මේ විදිහට තමයි ඔයගොල්ලන්ට SSW ෆුඩ් සර්විස් රෙස්ටුරන්ට් එකක වැඩ කරනවා නම් මෙන්න මේ විදිහ එකක් තමයි. ඉතින් මේ සැලරි එක මගේ ඇත්තටම වෙනස් වෙනවා. සමහර කාලවලදී
කොළ 24 කියන්නේ 2,40,000 පයින අවස්ථා තියෙනවා. ඉතින් ඒක කැමති විදිහට ඉතින් වෙනස් වෙනවා. මට ඇත්තටම කම්පැනි එකකින් දීලා තිනවා මට අවශ්‍ය විදිහට නිවාඩු දාගන්න. ඒ කියන්නේ මට මාසෙකට නිවාඩු 10ක් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ප්‍රසාදත් හම්බ වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි සැලරි එක ඔයගොල්ලන්ට දල වශයෙන් මේ වගේ ගාණක් තමයි ඔයගොල්ලන්ට හම්බ වෙන්නේ. ඉතින් ඔයාලට මොනවා හරි තව ප්‍රශ්න තියෙනවා නම් ඒව කමෙන්ට් එකක් දාන්න. මං ඊළඟ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට ඒ ප්‍රශ්න වලටත් උත්තරات අරගෙන හම්බ වෙන්නම්. ඉතින් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.